යන්නේ නැත පහසක් ගාන ගමත් අනිසල පාවිනාශලා තියෙනවා. එළි වෙනකොට අපි දන්නේ මොනවද මේ කියලා අපි කියලා අපි යන්න කිව්වොත් මොනවද කරන්නේ අපි අනිවත් කරලා යනවා. නම් ජීවිත විතරයි ආතික වලන නතර වෙච්ච පිරිසක් ඉන්නවා මේ තැනට අපහසුයි. එතකොට ගම්වලට යන සියලු පාරවල් කැඩිලා දැන් අර ගලුටින්නේ නෑ වැඩි පිළි මෙහෙම කාර්වල හදලා ආපහු ගමට යනවද නැත්නම් ගමම අපි දැන් මේ වගේ අපි නිවාස පළමු නිවාසයක් හදන්න දෙන්න හරි ඊටමත් දෙන්න හරි එතකන් අපි මෙහෙම යන්න මෙන්න තැනක් නැත්නම් මෙතන ඉන්න පුළුවන් එහෙම නැත්නම් අපි 25000ට දීමනාවක් දෙන්න කුලියට තැනකට යන්න තාවකාලික මාසයකට වගේ අපි ඉන්න දෙන්න ඊට පස්සේ ජීවත් වෙන්නත් අපි යම් මුදලක් දෙන්නම් ඒ කාලේ ඒ කාලය තුලත් අපි කොහොම හරි වෙන ඉඩමක් තෝරලා ගෙයක් හදාගෙන ඉතින් යමු. ඕක නේද තමයි නේද? ඒක හොඳ නේද අපි කරන්න පුළුවන් එහෙම නේද? අපි ඒක බලන්න. අපි ඒක කරන්න. ආදී ආවෙත් ඒකට මාත් අපිටමත් එක්ක කතා කරන්නේ ගමේ නම් මොකද? වඩකොට ගලවගෙන දෙකක් ඔය මුළු ගමම අනාරක්ෂිතයි. එක ගෙදරකටවත් ගෙවල් එකක් තිබ්බා කියලා හොඳට පාර අවහිරයි නම් එක කවුරුත් දෙකක් ඉඳලා වැඩක් පොඩි කාලයක් දෙන්න ඕන. එතකන් අපි මොකද අපි දෙකපාරම ගෙවල් මවනවන්න බැරි ඉඳන් හොයන්න ඕන හදන්න ඕන. අපේ අර බලාපොරොත්තු කියලා අපිට කාලේ ඉස්සරහ ඉන්න පුළුවන් ටික කාලේන මාස දෙකක් හරි තුනක් හරි කමන්නේ. සියලු දෙනාටම පුළුවන් ආකාරයට එක බලා ගන්න. දැන් සර් කිව්වනේ අනිවාර්යෙන් අපිට විශ්වාසයි සර් කියලා. අපි විශ්වාසයක් තියෙනවා අපිට කරන්න. අපිට කිසි දෙයක් අඩුපාඩු නැහැ කන්න බොන්න ඔක්කොම දෙනවා. සියලු දේ දෙනවා මේ. එතන ඉන්නකම් අපේ ඒවා සිළුම් දෙලක් නේ? අපි සතියේ සිරියකම මේගොල්ලෝ දෙවිවරු සර්. දෙවිවරු මේ. දෙවියන්ට වගේ කලකට ඔබතුමා කරන මේ මිටියට ඔබතුමාට සුසරණයි ඔබතුමාට. අනිවාර්යයෙන්ම